පින් කරන අයට කරදරේ එන්නේ මෙහෙමයි. තරාදිය උඩින් අල්ලගෙන එක පැත්තකට බර දැම්මොත් එහෙම අනිත් පැත්ත උඩට යනවා. මේ පැත්ත බර වෙනවා. හැබැයි මේ බර වෙලා තියෙන පැත්තේ බර ටික අයින් වුණොත් මොකද්ද වෙන්නේ? එකපාරම උඩට යනවා. ඒ වගේ පින් කරන මනුස්සයාට උනත් සංසාරයේ කරපු කර්ම විපාක කියන බර ආවොත් එහෙම එයාගේ ජීවිතේට කරදර වැඩි. හැබැයි කරදර ඇවිල්ලා ගෙවිලා ගියාට පස්සේ අර තැටියේ බර ඉවරිච්ච ගමන් මෙයා ඊතලයක් තිද්දා වගේ දෙවියන් අතරට යනවා. අර පින් බලයට. අන්න ඒ නිසයි පින්වතුනි කියන්නේ නිന്ദා පාද එන්න දෙන්න. ඒකෙන් ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. අසාධාරණකම් වෙන්න ආරින්න. කර්ම විපාක ටික ගෙවෙන්න ආරින්න. මිනිහගෙන් තිත්ත කුණුහරුපෙන් බැනුම් අහලා දහ දුක් විඳින්න. ඒ කර්ම ටික